ඉස්සෙල්ලම කඩලා පරිප්පු එකට වතුර ටිකක් දාලා තැම්බෙන්න තියාගෙන ඉමු. පරිප්පු තැම්බිලා කඩාගත්ත දඹල ටික දැම්මා. බීලුණු, කරපිංච, රම්පේ, මිරිස් කුඩු, ඔලුහාල්, කහ කුඩු, පහේ කුඩු, ලුණු කුඩු, මිටි කිරි, දිය කිරි දෙකම එකට දැන් කවලම් කරලා ආපහු වහලා තියමු. ඕකේ, බලමු කොහොම ඒ තත්ත්වය කියලා. හොඳ සුවඳක් එනවා. තා පොඩ්ඩක් තැම්බෙන්න ඕන. පොඩ්ඩක් තැම්බෙන්න ආයෙ වහලා තියමු. තැම්බුණාම බලමු. තෙල් ටිකක් දාන්න මේක අස් කරගමු. පොල් තෙල්, බීලුණු, අබ, ලුණු ටික රන්වන් පාට එනකොට දැම්මා. දුම එකයි. වැඩේ ඉවරයි. කවලම් කරා බෑව. මේක තමයි අපි හදපු දඹල මාළුව. එහෙනම් අපි යනවා. ගුඩ් බයි.